අද මම පරිප්පු මිරිසට හදන්න ලේසියෙන්ම හදන්න පුළුවන් විදියට කියලා දෙන්න යන්නේ. මේ මම දැන් මේ පරිප්පු ටික හොඳට හොදගෙන අරගෙන තියෙන්නේ. දැන් මේකට මම දාගන්නවා ලුණු. ලුණු ටිකක් දාගන්න. මිරිස් දාගන්න ඕනේ. මිරිස් ඇඳි දෙකක් විතර දාගන්න. මේක මිරිසටනේ හදන්නේ. දැන් සැරට තියෙන්න ඕනේ. 3-5ක් දාගන්න. 3-5ක් තේ හැන්දක් විතර වගේ දාගන්න. දාගෙන කහ. කහ ටිකක් දාගන්න. දැන් අපි 3-5 දාලා ඉවරයි. දැන් අපි මේකට දාගමු කරපිංචා. කරපිංචා ටිකක් දාගන්න. මේ ටිකක් තියාගන්න ඕනේ. මේ තෙම්පරාදුත් කරනවා. අම්පේ කෑලි 2යි. අවු මිරිස් කරලයි. සුදු ලුණු. ලුණුත් ගෙඩි භාගයක් විතර වගේ දාගන්න. තක්කාලිත් දානවා අපි. තක්කාලිත් දාලා ඉවරලා අපි මේකට වතුර දාගමු. වතුර අඬු කෝප්පයක් විතර දාගන්න. දාගෙන දැන් අපි මේක ලිපේ තියාගමු. දැන් අපි ඇතිරිය ලිපේ තියාගමු. තියාගෙන ලිප පත්තු කරගමු. දැන් මේක විනාඩි 10ක් විතර තියාගන්න තැම්බෙන්න. දැන් මේ විනාඩි 10කට පස්සේ දැන් වතුර හොඳට ඉඳිලා තින්නේ. අපි දැන් මේක තෙම්පරාදු කරන්න ඕනේ. තව වතුර පොඩ්ඩක් විතර ඉඳවලා. ඔයගොල්ලන්ට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් පරිප්පු වෑංජනයක් මේ හදන්නේ. මිරිසට මේකට මම පොල් කිරි දාලා නැහැ. මිරිසටයි හැදුවේ. ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ වගේම රසයි මේක මේ විදිහට හැදුවම. දැන් මේක අපි මේ වෙන භාජනයකට දාගමු තෙම්පරාදු කරගන්න. දැන් අපි මේකට පොල් තෙල් ටිකක් දාගමු. පොල් තෙල් එක ටිකක් රත් වුණාම අබෑට ටිකක් දාගමු. දැන් අබ ටිකක් දාගමු. අබ තේ හැඳි කාලක් විතර වගේ දාගන්න. මේක හොඳට බැද ගන්න. අපි මේකට මිරිස් කෑලි ටිකකුත් දාගන්න ඕනේ. මිරිස් කෑලි තේ හැඳි කාලක් විතර දාගන්න. මේක ඔයගොල්ලෝ කැමති නම් දාගන්න. මොකද පරිප්පු එක මේ මිරිසට හදපු ඉඳලා සැරයි. ඔයගොල්ලෝ කැමති නම් මිරිස් කෑලි දාගන්න. නැත්නම් නිකන් මේක දැන් හොඳට තෙම්පරාදු වුණාම අපි දාගමු මේ ලුණුයි සුදු ලුණු කරපිංචා රම්පි. කාලා ඒක හොඳට තෙලේ බැද ගන්න. ඔයගොල්ලන්ට මේ විදිහට හැදුවම පාන් කන්නත් පුළුවන්. වත් වලටත් හොඳයි. මේක හරි ලේසියෙන් හදන්න පුළුවන්.
හොඳට මේ තෙලේ බැදෙන්න ඕනේ. හොඳට බැදිලා තියෙන්නේ අපි දාගම් පරිප්පු ටික. උගලන්ට මේට වැඩි වතුර දාගන්න වැඩි කරගන්න පුළුවන්. මේ මම වතුර ටිකයි දැම්මේ. උගලන්ට මේට වැඩි වතුර ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වතුර දාගෙන. මම ටිකයි දාගත්තේ වතුර. මේක විනාඩි 2ක් විතර වගේ තියලා මේ ලිපෙන් බාගන්න. මේ තියෙන්නේ මම මිරිසට හදපු පරිප්පු වෑංජනේ. ඔයගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.